හරි. අපි බලමු ශක්ති විද්‍යාව ගැටලු කොහොමද විසඳගන්නේ කියලා පළවෙනි ප්‍රශ්නේ ඉඳන්. දැන් මේ තියෙන්නේ බන්ධන විඝටන එන්තල්පිය ආශ්‍රිත ගැටලුවක්. ඒතර බන්ධන විඝටන එන්තල්පියේදී අපිට පේනවා මේ විඝටනයේ වෙච්ච ඒවා. ඒ කියන්නේ කැඩිලා තියෙන බන්ධන. මෙන්න මේකෙන් මේකට ට්‍රාන්ස්ෆර් වෙනකොට මොනවාද කැඩිලා තියෙන බන්ධන මොනවාද හැදිලා තියෙන බන්ධන කියලානේ බලන්න ඕනේ අපි. මෙන්න මේක බලපු ගමන් පේනවා මේක කැඩිලා තියෙන. මෙන්න මේ බන්ධනේ ද්විත්ව බන්ධනේ කැඩිලා තියෙන බව පේනවානේ. ඒතර මෙතන හදලා තිනවා CC තනි බන්ධනයක් හැදිලා තියෙන්නේ. එතකොට අපිට පේනවා මේ කැඩිච්ච බන්ධන අපි වෙලේම ධන සෑදෙන බන්ධන අපි දන්නවා ඍණ කියලා. හොඳේ කැඩෙන බන්ධන වලට දාන්න ධනාගයන් සෑදෙන බන්ධන වලට දාන්න ඍණාගයන්. එතකොට අපිට පේනවා දැන් මේක කැඩිලා. මෙන්න මේ ද්විත්ව බන්ධනය කැඩිලානේ. එතකොට CC ද්විත්ව බන්ධනයට අගය කීයද ධන 611ක් වෙන්නේ. එතකොට මේක ඩෙල්ටා H එක ලියනකොට අපිට ගන්න වෙන්නේ ඔන්න ධන 611ක් ගන්න පුළුවන් කැඩිච්ච බන්ධනයේ වෙනුවෙන්. මේක කැඩිලානේ තියෙන්නේ. තව මොනවාද කැඩිලා තියෙන්නේ? තව මේ මෙතන HI බන්ධනය පේනවනේ ඒකත් කැඩිලා නේද? HI බන්ධනයත් කැඩිලානේ තියෙන්නේ. මොකද HI බන්ධනේ එහා පැත්තෙන් ආයි පාරක් හැදිලා නැහෙනේ. HI බන්ධනය කියන එක කැඩිලා තියෙනවා. ඒ HI බන්ධනය කැඩිලා නම් අපිට ගන්න පුළුවන් එයාවත් කැඩිච්ච බන්ධනයක් විදියට. ඒතර HI කියන්නේ මෙන්න මේ බන්ධනය මෙතනින් කැඩිලා තියෙනවා. එතකොට ඒකේ අගය කීයද? HI බන්ධනයේ ඉන්නේ ධන 297යි. ඇයි ධනාගයක් ගන්නෙ? කැඩෙන නිසා. ඊට පස්සේ අපිට පේනවා කැඩෙන බන්ධන තියෙන දෙකයි. මේ CH බන්ධනවල කිසිම වෙනසක් සිද්ධ වෙලා නැහැ නේ. CH බන්ධනවල කිසිම වෙනසක් වෙලා නැහැ. අපිට පේනවා CH බන්ධනවල කිසිම වෙනසක් වෙලා නැහැ කියන්නේ මෙතනදී CH බන්ධන මෙතන හතරක් තියෙනවා. CH බන්ධන හතරක් තියෙනවා. මෙතනත් CH බන්ධන හතර ඒ විදිහටම තියෙනවානේ. අවුලක් වෙලා නැහැනේ. හැබැයි අලුතෙන් CH බන්ධනයක් මෙන්න මෙහෙම සවි වෙලා තියෙනවා. අලුතෙන් CH බන්ධනයක් සවි වෙලා කියන්නේ බන්ධනයක් අලුතෙන් හැදිලානේ. ඔන්න CH බන්ධනයක් අලුතෙන් හැදිලා තියෙනවා. ඊට අමතරව අපිට පේනවා CI කියලා බන්ධනයකුත් අලුතෙන් හැදිලා තියෙනවා. ඒතර හැදෙන බන්ධන වලට අපි ඍණාගයන් ගන්නෙ CH බන්ධනය කියන්නේ CH බන්ධනය 413ක් ඔන්න හැදෙන බන්ධනය ඍණ CI බන්ධනයත් අලුතෙන් හැදිලා තිනවා. ඒතර ඍණ 218ක් වෙන්නේ. ඊට අමතරව ඔයාලට තේරෙනවා මෙතන මේ CC තනි බන්ධනයක් තිබුණානේ. CC තනි බන්ධනය කියන එකත් හැදිච්ච එකක් නේද අලුතෙන්. එතකොට මේකවත් මෙන්න මේ බන්ධනයත් අලුතෙන් හැදිච්ච බන්ධනයක් නේ. CC බන්ධනයත් අලුතෙන් හැදිලා තියෙන්නේ. එතකොට CC බන්ධනයත් අලුතෙන් හැදෙන්න ඕනේ. අනුව CC බන්ධනයත් එකතු විය යුතුයි. CC බන්ධනයේ අගය දීලා තියෙන්නේ අපිට ඍණ 346යි කියලා. ඍණ 346. අන්න ඔය ටික සුළු කරන්න තියෙන්නේ අපිට. එතකොට ධනාගයන් ඇවිල්ලා තියෙනවා 611 297 තමයි අපිට ධනාගයන් එන්නේ. එතකොට ධනාගයන් ටිකෙන් එනවා ධන 908ක්. ඊට පස්සේ ඍණාගයන් අපි ගත්තොත් 413ක් තියෙනවා 218ක් තියෙනවා 346ක් තියෙනවා. එතකොට 977ක් එනවා ඍණාගයන්. එතකොට මේක සුළු කරාම අපිට එනවා ඍණ 69යි කියලා කිලෝ ජූල් වලින්. ඉතින් ඔහොම තමයි ඔය බන්ධන විකටනේ ඊටාම සරලයි ගැටලු විසඳන විදිය. ඒ වගේම තමයි අපිට දෙවෙනි ගානට ගියොත් දෙවෙනි ගානෙත් අපිට බලපු ගාම පේනවා මේ ද්විත්ව බන්ධනය ගැලවෙන්න ඕනේ. මෙන්න මෙතන ද්විත්ව බන්ධනය ගැලවෙන්න ඕනේ. ඒතර ගැලවෙන බන්ධන වලට තියෙන ධනාගයන්. ඒතර ධන 611ක් එනවා. ඒකේ ඩෙල්ටා H එක මුලින්ම ධන 611 කියන එක එන්න ඕනේ. තව මොනවද අපිට කැඩෙන්නේ BR2 මෙන්න මේ BR2 එක කැඩෙන්න එපැයි. ඒතර BR2 එක BR එන ධන 193. ඒතර BR2 එක කැඩෙනවා CC ඩබල් බොන්ඩ් එක කැඩෙන්න ඕනේ. හරි. ඒතර මේ දෙක හරි. ඊට පස්සේ තව මොනවද කැඩෙන බන්ධන තියෙන්නේ? බන්ධන දෙකකට කැඩෙන තියෙන ඔච්චරයි. කැඩෙන බන්ධන ටික ඉවරයි. ඊට පස්සේ අපි ගියොත් සෑදෙන බන්ධන වලට. මෙන්න මේ CBR බන්ධනය දෙකක් හැදිලා තියෙනවානේ. CBR බන්ධනයක් කියන්නේ 276ක්. එතකොට 276 දෙකක් හැදෙන්න ඕනේ. තව ඔයාලට පේනවා CH බන්ධන මෙතන තියෙන 1 2 3 4 5යි 6යි. මෙතන CH බන්ධන 1 2 3 4 5යි 6යි. ඒතර CH බන්ධනේ අලුතෙන් මොකුත් වෙලා නැහැ. right. හැබැයි CC තනි බන්ධනයක් අලුතෙන් නැවත හැදෙන්න ඕනේ. මෙන්න මේ CC තනි බන්ධනය අලුතෙන් හැදෙන්න එපේ. CC තනි බන්ධනයක් අලුතෙන් හැදුණයි කියන ඍණ 346ක් වෙන්නේ නේ. ඍණ 346ක් තමයි අලුතෙන් හැදෙනවා කියලා කියන්නේ. ඊට අමතරව වෙන කිසි දෙයක් අලුතෙන් හැදිච්ච බවක් පේන්න නැහැ. නේද? ඔච්චර තමයි නේද තියෙන්නේ. එතකොට
611 193යි කියන්නේ ධනාගයක් එන්නේ ධන එන්නේ මේකේ ධන 804ක් ඍණ ගත්තොත් එහෙම 552ක් එනවනේ. මෙතන 552යි 346යි 898ක් එනවා ඍණාගයක් නේ. එතකොට 804ක් එන්නේ මෙතන. එතකොට ඍණ ආසන්න වශයෙන් 94ක වගේ ආන්ස් එකක් එයි. ඍණ 94ක වගේ ආන්ස් එකක් තමයි එතන එන්න වෙන්නේ. මොකද මේ 611ක් තියෙනවා, ඍණ 346ක් තියෙනවා, ඍණ 276 ඒවා දෙකක් තියෙනවා. ඔච්චරයිනේ සුළු කරන්න වෙන්නේ. ඒතර ඔක සුළු කරාම ඍණ 94ක් වගේ තමයි ආසන්න වෙන්නේ. හරි? රයිට්. එතකොට ගණන් දෙකක් ඔන්න හරි. ඊළඟ ගැටලුවට අපි ගියොත් අපි ගෙදර වැඩ දුන්න ගණන් වල ඔන්න තුන්වෙනි එකට අපි යමු. තුන්වෙනි ගැටලුව. තුන්වෙනි ගැටලුවේදී අපිට දීලා තියෙනවා H2 8න් එකක් දීලා තියෙනවා. H2 වල අගය H2 8න් එකයි H2S වල එන්තැල්පිය තමයි අහන්නේ. ඒතර අපිට තවත් අගයන් කීපයක් දීලා තියෙනවා. මේ ගණන් අංක 3 තමයි අපි දැන් මේ හදන්න යන්නේ. රයිට්? එතකොට දැන් මේක සාමාන්‍යයෙන් ඔයාලට බීජීය සමීකරණ පාවිච්චි කරලා ඉතාලම ඉක්මනින් ගැටලුව විසඳ ගන්න පුළුවන් බව බලපු ගමන් පේනවනේ. මොකද සමීකරණ කීපයක් දීලා තියෙන්නේ. සමීකරණ කීපයක් දුන්නාම අපිට පුළුවන් බීජීය සමීකරණ පාවිච්චි කරලා මේ සමීකරණ ඉතාලම ඉක්මනින් විසඳ ගන්න. මම ඒකට ඉතාලම කෙටි ක්‍රමයක් මුලින්ම බීජීය සමීකරණ භාවිතයෙන් කිව්වොත් ඔයාලට පේනවා දැන් මේ සමීකරණය මේක තමයි හදන්න ඕන සමීකරණය. හොඳට බලන්නකෝ. හදන්න ඕන සමීකරණය මේක දීලා තියෙනවා සමීකරණ අපිට 3ක්. දීලා තියෙන සමීකරණ බැලුවම අපිට පේනවා දැන් මේ H2S කියන එක්කෙනා අපිට ඕන සමීකරණයේ දකුණු පැත්තේනේ තියෙන්නේ. මෙන්න මේ පළවෙනි සමීකරණයේ H2S තියෙන්නේ වම් පැත්තේ නේ. පළවෙනි සමීකරණයේ H2S තියෙන්නේ වම් පැත්තේ. එතකොට යාව අපි පැත්ත මාරු කරගන්න වෙනවා. මොකද අපිට ඕනේ දකුණු පැත්තටනේ. එහෙනම් මම පළවෙනි සමීකරණයේ පැත්ත මාරු කරනවා. ඒ කියන්නේ පැත්ත මාරු කරනවා කියන්නේ සමීකරණය අනිත් පැත්තට ලියනවා. බලන්න. එතකොට එනවා ජලය SO2 gas අනිත් පැත්ත හැරවල ලිව්වම H2S එනවා මේ පැත්තට 3/2 මේ පැත්තට එනවා නේ. මොකක්වත් කරන්නේ නැහැ පැත්ත මාරු කරනවා විතර. ඒතර ලකුණත් මාරු වෙන්න ඕනේ. ඍණ 519 නෙමෙයි දැන් ධන 519 වෙන්න ඕනේ. මොකද්ද මං කරේ ලකුණ මාරු කරා. ඇයි ලකුණ මාරු කරේ? මොකද H2S එන්න ඕනේ දකුණු පැත්තට නිසා. මේකේ තියෙන්නේ වම් පැත්තට. ඔන්න දැන් ඒ සමීකරණය හදලා අවසන්. ඒතර ඒ සමීකරණය ආයි බලන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපිට පේනවා ඊළඟට අපි ගත්තොත් දෙවෙනි සමීකරණය ගත්තොත් අපිට පේනවා දෙවෙනි සමීකරණය දෙවෙනි සමීකරණේ දැන් අපිට ඕන සමීකරණේ H2 තියෙනවා මේ පැත්තට වම් පැත්තට අපිට මේ සමීකරණෙත් H2 තියෙන්නේ මේ පැත්තෙම තමයිනේ. ඒ කියන්නේ කිසිම වෙනසක් නැහැනේ H2 ඕන පැත්තටම තියෙනවනේ. ඒතර මම මේ සමීකරණේ කිසිම වෙනසක් කරන්නේ නැතුව ආයෙ ලියා ගන්නවා. H2 gas භාගයයි O2 gas මේ පැත්තට එනවා ජලය gas කියලා ලියා ගන්න. අතර යාගේ අගය කීයද? ඍණ 242යි. යාගේ අගය දීලා නැතින එක මේකේ මොකුත් වෙනසක් කරේ නැහැ. ඒක හැමම ලියාගත්තා. හොඳේ. දැන් හරිනේ එකත් ඉවරයි. ඊළඟට සල්ෆා 8න් එකක් තියෙන්න ඕනි. සල්ෆා 8න් එක කියන එක අපිට බලපු ගාම පේනවා සල්ෆා 8න් එකක් කොහොමත් මේ පැත්තේ තියෙනවා. ඒක මේකෙනුත් සල්ෆා 8න් එකක් තියෙනවමනේ. කිසි අවුලක් නැහැනේ. එහෙනම් ඒකත් ඒ විදිහට මේ තියෙන පැත්තටම ලියා ගන්නවා. කිසිම වෙනසක් කරන්නේ නැතුව. මොකද අරගෙත් මට ඕනේ හැමනේ. 8න් එකයි සල්ෆර් O2 වෙනවා. මේ පැත්තට එනවා සල්ෆර් ඩයොක්සයිඩ් ගෑස්. හරි නේද? දැන් මම මේ සමීකරණ තුන එකතු කරනවා. මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ. සමීකරණ තුනම දැන් ලියලා ඉවරයි. දැන් එකතු කරන්න හදන්න. එකතු කරද්දී අපි බලමු මේ තුන එකතු කරාම අපිට අවශ්‍ය සමීකරණේ හැදෙනවද කියලා නේ. එතකොට අපිට පේනවා ජලය මෙන්න මෙහෙම දෙපැත්තට කැපිලා යන බව, සල්ෆර් ඩයොක්සයිඩ් උත් කැපිලා යන බව පේනවා. ඊට අමතරව H2S උත් කැපිලා යනවාද? නෑ H2S කැපිලා යන්නේ නෑ. H2S ඉතුරු වෙනවා. එතකොට O2 ගත්තොත් එහෙම මේ බලන්න මෙන්න මෙතන O2 තියෙනවා. මෙතන O2 තියෙනවා එකහමාරක්. එකහමාරක් කියලා කියන්නේ කීයක්ද? 1.5ක් O2 තියෙනවා. එකහමාරක්නේ 1.5ක් O2 තියෙනවා. මෙතන තියෙනවා මෙතනත් O2 තියෙනවා 3/2 කියන්නේ 1.5ක් O2 තියෙනවා.
ඒ කියන්නේ ඔක්සිජන් උත් දෙපැත්තෙන් කැපිලා යනවා කියන එක නේද? මෙතන තියෙන ඔක්සිජන් 1.5ට මෙන්න මේ දෙක එකතු කරාම තියෙන්නේ 1.5 නිසා පැත්ත දෙපැත්ත තියෙන නිසා ගානට එකක් කැපිලා යනවා. එතකොට ළමයින්ට බලපු ගාම පේනවා එහෙනම් කවුද දැන් ඉතුරු වෙන්නේ නේ? දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපිට බැලුව ගාම පේනවා දැන් ඉතුරු වෙන්නේ 8න් 1යි සල්ෆයිඩ් මෙන්න මේ 8න් 1යි S8 කියන එක ඉතුරු වෙනවා මේ පැත්තේ. තව H2 ගෑස් කියන එක ඉතුරු වෙනවා. මේ පැත්තේ අපිට එන්නේ H2S ගෑස්. ඉතින් දැන් හරි නේද අපිට අවශ්‍ය සමීකරණය හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අගයන් තුන සුළු කරා නම් මෙහා ඍණ 297 නේ පැත්ත මොකුත් මාරු කරන්න දෙයක් නැහැ නේ. එතකොට මේ ඉලක්කම් තුන සුළු කරා නම් ධන 519යි ඍණ 242යි ඍණ 297යි කියන ඉලක්කම් ටික සුළු කරා නම් මෙතන උත්තරේ ලැබෙන්න ඕන නේද? එහෙනම් උත්තරේ කියන්නේ මේ තුන එකතු කරන්න තියෙන්නේ. එතකොට 242 කියන එකට 297ක් එකතු කරා ඒ කියන්නේ ඍණාගයක්. එතකොට ඒ දෙක එකතු කරාම එන්නේ ඍණ 539ක්. නමුත් උඩ තියෙනවා ධන 519කුත් තියෙනවානේ. ධන 519කුත් තියෙනවා. එතකොට ඉතින් අපිට පැහැදිලිව පේනවා ඍණ 20ක අගයක් තමයි එතකොට එන්නේ කිලෝ ජූල් වලින්. හරිනේ ඍණ 20ක් තමයි එතකොට ඒකට එන්න ඕනේ. අපි ඒකට වෙන විදියකටත් හදන්න බලමු. මේ තියෙන මම එක ක්‍රමයක් කියලා දුන්නේ ඔයාලට මේ බීජීය සමීකරණ පාවිච්චි කරලා කොහොමද හදන්නේ කියලා. අපි තව ක්‍රමයක් ඒකට බලමුකෝ. ඒකට හදින්න පුළුවන් තව ක්‍රමයක් තමයි අපි තව ක්‍රමයකටම බැලුවොත් දැන් අපිට තිබ්බ සමීකරණේ මම මුලින්ම ලියා ගන්නවා මේක තියෙන විශාලම සමීකරණය මොකක්ද අපිට තියෙන H2S H2S වල ගෑස් තිබ්බා 3/2යි O2 තියෙනවා තව මොනවාද තියෙන්නේ ජලයයි SO2යි ජලය ගෑස් තියෙනවා තව SO2 ගෑස් තියෙනවා. ඔකට තිබ්බ ලොකුම සමීකරණය. මේ සමීකරණය අපිට දීලා තිබුණ අගය ඍණ 519යි කියලා. හරි. මේ පැත්තේ මම යටින් ලියා ගන්නවා මූලද්‍රව්‍ය ටික. මොනවාද මට තියෙන මූලද්‍රව්‍ය? මට තියෙන මූලද්‍රව්‍ය තමයි මේකේ හයිඩ්‍රජන් තියෙනවා ගෑස් එකක් විදියට. තව ඔක්සිජන් තියෙනවා. තව සල්ෆර් ඉන්නවා. සල්ෆර් මූලද්‍රව්‍ය අවස්ථාවෙන් ගත්තොත් නම් 8න් එකක් ඕනේ. සල්ෆර්නේ සොලිඩ් අවස්ථාවේ. ඔක්සිජන් උත් බැලන්ස් කරන්න 3/2ක් දාන්න වෙනවා. හරි නේද? හයිඩ්‍රජන් හරිනේ රයිට් ඕකේ H2S වල උත්පාදන සමීකරණයනේ අපෙන් අහන්නේ ඒකට මේ H2S උත්පාදනය තමයි අපෙන් අහන්නේ මේක තමයි අපෙන් අහන්නේ. ඒතර H2S උත්පාදනයට අවශ්‍ය වෙන දත්ත මොනවාද? H2 ඕනේ 8න් එකක් S8 ඕනේ ඒ දෙක තමයි ඕන වෙන්නේ. ඒතර ඕනේ නැත්තේ මොනවාද? ඕනේ නැත්තේ 3/2යි O2 කියන එක ඕන වෙන්නේ නැහැ. ඒක ඉතින් මෙතනක් තියෙනවනේ අවුලක් නැහැනේ බැලන්ස් වෙලානේ තියෙන්නේ 3/2යි O2 මෙතනක් තියෙනවා. එතන බැලන්ස් වෙලා තියෙන්නේ අවුලක් නැහැ. ඒතර මේක තමයි අපි ගණනය කරන්න ඕන ඩෙල්ටා H. හරි නේද? ඒක ගණනය කරන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ පැත්තට ගත්තද ඒක හරියට ඒක අමතක කරලා දාන්න. ඒක තාම ඉවරයි. දැන් අනිත් පැත්ත ගැන චුට්ටක් හිතන්න ළමයි. අනිත් පැත්තට හිතුවොත් ජලය සාදන්න මොනවද ඕනේ? ජලය සාදන්න මට ඕනේ ජලය එකක් සාදන්න ඕන වෙන්නේ H2 ගෑස් ඕන වෙනවා. O2 භාගයක් ඕන වෙනවා. අවුලක් නැහැනේ. H2 එකක් තියෙනවා මෙතන දැන් මෙතන H2 එකක් තියෙනවා දැන් මෙතන බලන්න ළමයි මෙන්න මෙතනින් දැන් මෙතන ඔක්සිජන් භාගයක් අපිට ඕන වෙනවා මේ වැඩේට මේ H2ත් එක්ක යන්න භාගයක් ඔක්සිජන් ඕන වෙනවා. ඒතර 1.5ක් තියෙනවා භාගයක් ගියාම තව 1 O2 ඉතුරු වෙන්න ඕනනේ. එහෙමනේ කතන්දරේ. ඒතර දැන් අපිට බලපු ගාම පේනවා මේකේ H2 මේ H2 කාත් එක්කද යන්නේ මේ H2 යනවා ළමයි මෙන්න මේ H2 භාගයයි O2 එක්ක ප්‍රතික්‍රියා කරලා ඔන්න ජලය සාදනවා. හරිනේ. ඒතර මේකට යන අගය ඒගොල්ලෝ දීලා තියෙනවා ඍණ 242යි කිලෝ ජූල් කියලා. ඍණ 242ක් වෙන්නේ. හරි. මෙන්න මේ උඩ සමීකරණයේ අගය ඍණ 519ක් එනවා කිලෝ ජූල්. ඒක දීලා තිබුණානේ. හරි. ඒ වැඩේ හරිනේ. හරි. දැන් ඔයා දන්නවා මේකේ අපිට භාගයක් පාවිච්චි වුණා. H2 ටිකක් පාවිච්චි වුණා. ඊට පස්සේ දැන් ඉතුරු වෙලා තියෙනවා ඔක්සිජන් එකයි S8 මෙන්න මේ දෙක විතරනේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ. මෙයයි විතරයිනේ ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි සල්ෆර් ඩයොක්සයිඩ් හදන්න ඕනනේ. ඒකෙන් සල්ෆර් ඩයොක්සයිඩ් අපිට හදන්න පුළුවන්. සල්ෆර් ඩයොක්සයිඩ් හදන එක දීලා තියෙනවා ප්‍රතික්‍රියාව ඒ විදිහටම ඍණ 297යි කියලා. අවුලක් නැහැනේ. දැන් ඔන්න මේ අතර අපිට පුළුවන් හේස් සමීකරණය ආදේශ කරන්න. එතකොට හේස් නියමය දැම්මොත්
මේ පැත්තේ එනවා ඩෙල්ටා H ඍණ 519 සමාන වෙනවා මේ පැත්තෙන් ඍණ 292 sorry ඍණ 242 නේද? ඍණ 242 ඍණ 297 කිලෝ ජූල් right. එතකොට ඩෙල්ටා H අගේ එන්නේ ඍණ 242යි ඍණ 297යි ධන 519ක් තමයි ඩෙල්ටා H වල අගේ එන්නේ. ඒතර ඩෙල්ටා H වල අගේ අපි ගත්තොත් එනවා 242 297 එකතු කරාම 539ක් එනවා. ඒනාගේ ඍණ 539යි. මෙයා ධන 519ක් එන්න. එතකොට අඩු කරාම එනවා ඍණ 20ක් කිලෝ ජූල් වලින් ඩෙල්ටා. දැන් බලන්න අර හේස් සයිකල් එක දාලා හැදුවත් අපිට සමීකරණය දාලා හැදුවත් එකම පිළිතුර ලබා ගන්න හැකියාව තියෙනවා කිසිම අවුලක් නැතුව. හරි? right. අපි ඊළඟට යමු මේකේ පස්වෙනි ගැටලුවට. දැන් පස්වෙනි ගැටලුවේ තියෙන්නේ තර කලින් වගේම තමයි පස්වෙනි ගැටලුව දීලා තියෙන්නේ අපිට. පස්වෙනි ගැටලුවේදී C2H2 වල දහන එන්තල්පිය දීලා තියෙනවා. කාබන් වල දහන එන්තල්පිය දීලා තියෙනවා. හයිඩ්‍රජන් වල දහන එන්තල්පිය දීලා තියෙනවා. C2H2 වල උත්පාදන එන්තල්පිය කීයද කියලා තමයි අහන්නේ. අපි ඒකත් හදමු. බලන්න පුතේ දැන් C2H2 වල දහන එන්තල්පිය ලියන්නේ කොහොමද? C2H2 වල දහන එන්තල්පිය ලියන්නේ C2H2 එකයි O2 ගෑස් එක්ක කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක්ක ජලය ලික්විඩ්. ඔහොමනේ ලියන්න වෙන්නේ. ඒතර කාබන් දෙකට දෙකක් දැම්මා හයිඩ්‍රජන් දෙක කොහොමද බැලන්ස් වෙලා තියෙන්නේ. ඒතර දෙවරක් දෙක 4යි 1යි 5යි 5 බෙදීම දෙකක් දැම්ම නම් හරිනේ. මොකද ආවෙන්නේ. එතකොට මෙයා ඍණ 1299.6ක් දීලා තියෙන්නේ අපිට අගය කිලෝ ජූල් වලින්. හරි. ඊට පස්සේ දීලා තියෙනවා කාබන් වල දහන එන්තල්පිය. කාබන් වල දහන එන්තල්පිය කියන්නේ කාබන් සොලිඩ් ඔක්සිජන් ගෑස් එක්ක CO2 ගෑස් වෙන එකනේ. කාබන් දහන එන්තල්පිය කියන්නේ අතර මම මෙතනින් ලියා ගන්නවංග කාබන් සොලිඩුයි ඔක්සිජන් ගෑසුයි තව හයිඩ්‍රජන් ඉන්නව නේද මූලද්‍රව්‍ය විදියට හයිඩ්‍රජන් උත් ලියා ගමු නේද ලේසියිනේ එතකොට හරි ඊට කාබන් උපරිම වශයෙන් දෙන්නෙක් ඕනේ දෙකක් ලියා ගමු ඔක්සිජන් උපරිම වශයෙන් පහ බෙදීම දෙකක් ඕනේ හයිඩ්‍රජන් උපරිම වශයෙන් නම් ඕනේ එක්කෙනයි හරිනේ එතකොට දැන් අපිට පේනවා C2H2 වලට ගියොත් කාබන් දෙකයි හයිඩ්‍රජන් දෙකයි කියන්නේ කාබන් දෙකක් එක්ක හයිඩ්‍රජන් දෙක හැදෙනවා නේ. තව හයිඩ්‍රජන් වල දහන එන්තල්පිය කියන්නේ මොකද්ද? ඒක සමීකරණෙත් ලියලා පෙන්නන්න. හයිඩ්‍රජන් වල දහන එන්තල්පිය කියන්නේ හයිඩ්‍රජන් එකයි O2 භාගයකුයි ජලයයි නේ. ඕකනේ හයිඩ්‍රජන් වල දහන එන්තල්පිය කියන්නේ. ඒතර දැන් මෙතන H2 එතකොට දැන් මේ පැත්තට C2H2 වල සම්මත දහන එන්තල්පිය දීලා තියෙනවා. අපෙන් අහන්නේ සම්මත උත්පාදන එන්තල්පියනේ C2H2. ඒක තමයි දන්නේ නැත්තේ. ඩෙල්ටා H එක දන්නේ නැහැ. C2H2 වල දහන උත්පාදන එන්තල්පිය කියන්නේ මම දැන් මේ කරපු සමීකරණෙනේ. ඒක දන්නේ නැහැ. ඒක හොයන්න ඕනේ. මේ පැත්තට තියෙනවා මේ කාබන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් එක. ඒක දෙකෙන් වැඩි කරලා තියෙනවා. ඒතර මෙයත් දෙකෙන් වැඩි වෙනවා, මෙයත් දෙකෙන් වැඩි වෙනවා, මෙයත් දෙකෙන් වැඩි වෙනවා. එතකොට අපිට පේනවා කාබන් වල දහන එන්තල්පිය 393.5යි ඒක වගේ කී ගුණයක්ද? ඒක වගේ දෙගුණයක් ඕනේ. මොකද කාබන් ඩයොක්සයිඩ් දෙකක් හදන්න එපා ළමයි. ජලය එකයි හදන්න ඕනේ. එතකොට ජලය එකක් හදන්න දැන් බලන්න දැන් ඔක්සිජන් තියෙනවා පහ බෙදීම දෙකක්. ඒකෙන් අපිට කාබන් ඩයොක්සයිඩ් හදන්න ඔක්සිජන් දෙකක් වැය වුණානේ. ඒතර තව ඔක්සිජන් භාගයක් ඉතුරු වෙනවානේ. මොකද පහ බෙදීම දෙකක් කියන්නේ 2.5ක්නේ. දෙකක් තියෙනවා භාගයක් තියෙනවා 2.5 හැදෙනවා. පහ බෙදීම දෙකේ. ඒතර H2යි මෙන්න මේ භාගයයි O2යි එකතු වෙලා ඔන්න දැන් හැදෙනවා ජලය. ඒක හදන්න යනවා එන්තල්පිය ඍණ 285.9ක් කිලෝ ජූල්. දැන් ඔයාලට තේරෙනවා හරිනේ. එතකොට මේකේ කාබන් දෙකයි ඔක්සිජන් දෙකයි වැය වුණා කාබන් ඩයොක්සයිඩ් දෙක හදන්න. ගානට ගැලපිලා ගිහිල්ලා තියෙනවා. ඔන්න හේස් සයිකල් එක. හරි දැන් අපි දාමු හේස් නියමය. හේස් නියමය ආදේශ කරාම එනවා ඩෙල්ටා H ඍණ 1299.6 කිලෝ ජූල් කියන එක සමාන වෙනවා මේ පැත්තෙන් ඍණ 393.5 වැඩි කිරීම 2 ඍණ 285.9. එතකොට එනවා අපිට ඩෙල්ටා H කියන්නේ මෙන්න මේක සුළු කරන්න තියෙන්නේ. ඒක සුළු කරනකොට
393.5 ඒවා දෙකකුයි. එතකොට එනවා මෙතන ඍණ 787ක් ඍණ 285.9. එතකොට එතනින් එනවා 1072.9 මම එකපාර ලියන්නම්. එතකොට මෙතනින් ඇවිල්ලා තියෙන්නේ ඍණ 1072.9 කියන එක එන්නේ. අර පැත්තේ ඍණ එක මේ පැත්තටදී ධන වෙනවා 1299.6ක් වෙන්නේ. එතකොට මේක අපිට එනවා උත්තරේ විදියට ධන 226.7යි කියලා කිලෝ ජූල් වලින් ධන 226.7ක් තමයි ආසන්න වශයෙන් අපිට ගන්න වෙන්නේ ඒ ගානේදී ඩෙල්ටා H වල අගයට. හරි? right. okay. ඊට පස්සේ අපි යමු තව ගැටලුවකට. හරි අපි දැන් බලමු ගණන් අංක 6 ගණන් අංක 6 බැලුවම අපිට පේනවා මේ 6 මුලින්ම මේ ක්ලෝරීන් වල සම්මත බන්ධන විඝටන ශක්තිය කියලා කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වන්න කියලා කියනවා. අපි දන්නවා ක්ලෝරීන් වායුමය අවස්ථාව වෙන්න එපා ඉන්නේ මෙයාගේ අර්ථ දැක්වීම තියෙනවා මේ ටියුට් එකේ ලියන්න. ඒතර Cl2 මේකේ ප්‍රතික්‍රියාව වෙන්නේ Cl2 ගෑස් දෙකයි Cl ගෑස් හැදෙන එක තමයි සාමාන්‍යයෙන් Cl2 ගෑස් දෙකයි Cl ගෑස් බවට පත් වෙන එක තමයි ක්ලෝරීන් වල බන්ධන විඝටන ශක්තිය කියලා කියන්නේ. ඒතර වායුමය අවස්ථාවේ තියෙන ක්ලෝරීන් වලින් මවුල එකක් නේද? වායුමය පරමාණු ක්ලෝරීන් මවුල දෙකක් බවට පත් වීම තමයි බන්ධන විඝටන ශක්තිය කියලා කියන්නේ. මේක තමයි සමීකරණය. හැම වෙලේම විඝටනය වෙන එක්කෙනාගේ මවුල එකකට අර්ථ දැක්වීම තිබිය යුතුයි. Cl2 එකක් වෙන්න ඕනේ. එකකින් තමයි දෙකයි Cl හැදෙන්නේ. ඒක තමයි මෙයාගේ සමීකරණය. මේකේ අර්ථ දැක්වීම ඉන්නේ වායුමය අවස්ථාවේ පවතින ක්ලෝරීන් මවුල එකක් වායුමය පරමාණු අවස්ථාවේ පවතින ක්ලෝරීන් පරමාණු දෙකක් බවට විඝටනය වීමේදී නිදහස් කරන ශක්තිය තමයි බන්ධන විඝටන ශක්තිය කියලා කියන්නේ. මේක ටියුට් එකෙත් මුල තියෙන අර්ථ දැක්වීම ඒක බලලා ලියන්න පුළුවන්. හරි ඒක නිතරම සරලයිනේ. මේ B කොටස තියෙනවා H2 වල සම්මත බන්ධන විඝටන ශක්තිය N2 වල ඇමෝනියා වල උත්පාදන එන්තල්පිය දීලා සම්මත බන්ධන විඝටන ශක්තිය ගණනය කරන්න කියලා. බලන්න ළමයිද මේ වගේ ගාණක් හදනකොට H2 වල බන්ධන විඝටන ශක්තියේ සමීකරණය කොහොමද ලියන්නේ? මේ බලන්න. H2 ගෑස් එකකට 2යි H ගෑස් කියන එක නේද බන්ධන විඝටන ශක්තිය කියන්නේ? ඔව්. ඒතර ඒක 432යි කියලා දීලා තියෙනවා. N2 වල බන්ධන විඝටන ශක්තිය ලියන්නේ කොහොමද? N2 ගෑස් එකකින් 2යි N ගෑස් හැදෙනවා. ඒතර ඒක කීයද? ධන 946යි නේ. ඇමෝනියා වල බන්ධන විඝටන ශක්තිය කොහොමද ලියන්නේ? ඇමෝනියා ගෑස් එකක් නයිට්‍රජන් ගෑස් එකයි 3යි H ගෑස් වලට කැඩෙනවා. ඒතර ඒක එන්නේ ඍණ 46ක් එන්නේ. ඔය ටික තමයි ඔයාට බන්ධන විඝටන ශක්තියට ගන්න තියෙන්නේ. දැන් අපෙන් අහන්නේ NH වල බන්ධන විඝටන ශක්තිය ගණනය කරන්න කියලානේ කියන්නේ. හරි. අපි දැන් පොඩ්ඩක් බලමු. මට පේන විදිහට මේක ඉතාලම ලේසි මෙන්න මෙහෙම හැදුවා නම් අපි මෙහෙම ගමුද? මේ බලන්නකෝ. දැන් මුලින් මම ඇමෝනියා වල මට දීලා තියෙනවා මේ තුන්වෙනි සමීකරණය දීලා තියෙන ඇමෝනියා වල උත්පාදන සමීකරණයනේ. බන්ධන විඝටන ශක්තිය අපි දන්නේ නැහැ. උත්පාදනය තමයි දීලා තියෙන්නේ. හරි. උත්පාදන සමීකරණය කොහොමද ලියන්නේ මුලින්ම? ඇමෝනියා වල උත්පාදන සමීකරණය ලියන්නේ ඇමෝනියා ගෑස් එකකට එයා ස්වභාවිකව ඉන්න ආකාරය කොහොමද? N2 ගෑස් H2 3 බෙදීම 2යි ගෑස්. කොහොම නේද ස්වභාවිකව ඉන්නේ? ඔය ඉන්නේ ස්වභාවිකව ඉන්න ආකාරයනේ. එතකොට ඒකේ අගය තමයි ඍණ 46 කිලෝ ජූල් කියලා දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ මොකද්ද? අහන එක තමයි ඇමෝනියා වල බන්ධන විඝටන ශක්තිය අහන්නේ. ඒතර ඇමෝනියා වල බන්ධන විඝටන ශක්තිය කියන්නේ දෙපැත්තම වායුමය අවස්ථාවෙන් වායුමය පරමාණු වලට කැඩෙන්න ඕනනේ. ඔන්න ඔක තමයි අහන්නේ. මේ තියෙන්නේ ඩෙල්ටා H එක තමයි අහන්නේ. හැබැයි ඒකත් නෙමෙයි අහන්නේ. ඇමෝනියා වල NH බන්ධන තුනක් තියෙනවනේ දරුවෝ. මේ තුනෙන් එකක් අහන්නේ. ඒතර මෙතනින් ලැබෙන පිළිතුර නෙමෙයි පිළිතුර. ඒක තුනෙන් බෙදන්න ඕන. මොකද මෙතන ඇමෝනියා වල තියෙනවනේ බන්ධන තුනක් මෙහෙම නේද? ඇමෝනියා වල ওই විදියට බන්ධන තුනක් තියෙනවනේ. එතකොට මේ බන්ධන තුනම කැඩෙන්න අදාළ ශක්තිය තමයි උතන ඩෙල්ටා H එකෙන් අපිට ලැබෙන්නේ. හරි අපෙන් අහන්නේ එක්කෙනෙක් ගැන අහන්නේ. එතකොට ඒක තුනෙන් බෙදන්න ඕනේ.
මම මේකට හේස් සයිකලයක් අඳිනවා ඊටාම සරලව මේ බලන්න හේස් සයිකලයක් හදන විදිය. මම උත්පාදන සමීකරණය උඩට ලියා ගත්තොත් හොඳට බලන්න ඇමෝනියා ගෑස් ලියා ගන්නවා මෙතනට. ඊට මෙතනට ලියා ගන්නවා නයිට්‍රජන් ගෑස් උත්පාදන සමීකරණය තමයි ලියන්නේ. හොඳේ. H2 ගෑස් ලියා ගන්නවා මෙතන 3 බෙදීම 2යි කියලා. හරිනේ. මෙතෙන්ට ලියා ගන්නවා වායුමය පරමාණු. නයිට්‍රජන් ගෑසොයි හයිඩ්‍රජන් ගෑසොයි වායුමය පරමාණු ටික මෙතෙන්ට ලියනවා. ඒතර නයිට්‍රජන් පරමාණු දෙකක් එනවා හයිඩ්‍රජන් පරමාණු තුනක් තියෙනවානේ. හරිනේ. right. දැන් මම මේක පොඩ්ඩක් ඊතල යා කරන්න බලන්නේ හොඳට බලන්න. N2 2යි N වෙන එක. N2 2යි N වෙන එක දීලා තියෙනව නේද අපිට ගානටම. N2 2යි N වෙන එක අපිට දීලා තියෙනවා 946යි කියලා ගානට කිලෝ ජූල් වලින්. අවුලක් නැහැනේ. ඊට පස්සේ H2 ගත්තොත් එහෙම H2 2H වෙන එක 432ක් තියෙන්නේ. ඒක වැඩි කරලා තියෙනවා 3 බෙදීම 2කින් නේ. දැන් මේක 3 බෙදීම 2කින් වැඩි කරන ළමයි තියෙන ඔය සමීකරණේ නේ. එතකොටනේ මෙතන 2ට 2 කැපිලා හයිඩ්‍රජන් 3ක් වෙන්නේ. එහෙනම් 432 දාලා හරියන්නේ නැහැ නේ. 432 දීලා තියෙන්නේ H2 එකක් 2H වෙන එකට තමයි 432 එක වැඩි කරන්න ඕනේ 3 බෙදීම 2කින්. ඊට පස්සේ ඇමෝනියා NH වෙන එක අපි දන්නේ නැහැ. ඩෙල්ටා H කියලා ගමු. මේක අපි දන්නේ නැහැ. හැබැයි අපිට ඇත්තටම පිළිතුර මේක නෙමෙයි ඕනේ. මේක බෙදීම 3 තමයි ඕනේ. මොකද මම දැන් කිව්වේ ඇමෝනියා වල NH බන්ධන 3ක් තියෙනවානේ. ඒ නිසා මේක බෙදීම 3. මෙතනට උඩට අගේ එන්නේ ඍණ කීයද? 46. මෙන්න මේ අතට හේස් සමීකරණය ආදේශ කරන්න තියෙන්නේ. ඉතින් සරල ගැටලුවක් ඒක. දැන් හේස් දාන්න තියෙන්නේ. හේස් නියමයෙන් හේස් නියමයෙන් දැම්මහම අපිට එනවා කෙලින්ම මේ පැත්තට එනවා මේ දෙක සමාන වෙන්න එපායි මෙන්න මේ දෙකට නේද? ඕක සමාන වෙන්න එපා. එතකොට මේ දෙක අපි පොඩ්ඩක් බලමු. ධන 946යි කිලෝ ජූල් ධන මෙතන අපිට වෙනවා 432 වැඩි කිරීම 3 බෙදීම 2 කියලා කියන්නේ 648ක් වෙන්නේ. ඒක සමාන වෙනවා එහා පැත්තෙන් ඍණ 46 ධන ඩෙල්ටා H බෙදීම 3 ඇත්තටම මම කෙලින්ම ඩෙල්ටා H කියලා හොයන්න පුළුවන්. හැබැයි ඒක 3ෙන් බෙදන්න තියෙන නිසා මම එක සමීකරණයෙන්ම හදන්න තමයි බලාපොරොත්තු වෙන ලේසි නිසා. හොඳේ. ඔයාලට ඕන වෙන වෙනම ගන්න. 946 ධන 648 තියෙන්නේ. එතකොට එනවා 1594ක් 1594ට ඍණ 46 මෙහෙට ඇති ධන 46 වෙනවා. සමාන වෙනවා ඩෙල්ටා H බෙදීම 3ට. හරි? එතකොට 1594 ධන 46 කියන්නේ 1640යි. ඒක වැඩි කරනවා 1640 කියන එක වැඩි කරනවා 3ෙන්. එතකොට එනවා 4920යි කියලා. කිලෝ ජූල් මවුලයට කියලා දාන්නත් පුළුවන් ඔයාට. මොකද එක බන්ධනයකට අහන නිසා ඩෙල්ටා H. ඒතර 4920ක් තමයි පිළිතුරට එන්න ඕනි. හරි? ආයි පොඩ්ඩක් සුළු කරොත් 1594 තිබ්බා. ධන 46ක් තිබුණා. 1640යි. ඔක වැඩි කරා 3. 4920ක් විතර වගේ වෙනවා. එතකොට එන්තැල්පි අගේ. කොහොම තමයි එතකොට B කොටස හදන්න තියෙන්නේ. ඊළඟට අපි යන්න ඕනේ ඒකේ තව කොටසක් තියෙනවා C කොටසනේ. C කොටසට ගියොත් C කොටස මොකද කියන්නේ? C කොටසේදී ethane C2H6 කියන කෙනෙක් ඉන්නවා. එතකොට හරි මෙන්න මෙහෙමයි තියෙන්නේ ethane කියලා කෙනෙක් ඉන්නවා 0.03 ග්‍රෑම් දහනය කරාම 1.538 කිලෝ ජූල් තාප ප්‍රමාණයක් මුදා හරිනවලු ප්‍රොපේන් 0.04ක් සම්පූර්ණයෙන් දහනය වුණාම 2.199ක් මුදා හරිනවලු දැන් ඔක්කොටම කලින් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා දැන් මේ C2H6 කියන කෙනා දහනය කරනවා කියලානේ කියන්නේ අපි ආගේ දහන සමීකරණය පොඩ්ඩක් ලියා ගමු මුලින් C2H6 කියන කෙනා දහනය කරනවා කියන්නේ ඔහොම නේද O2 කාබන් ඩයොක්සයිඩ් ජලයනේ ඕකනේ දහන සමීකරණය කියන්නේ
ඒතර මෙයාගේ දෙකට දෙකක් එනවා. කා හයිඩ්‍රජන් 6ට 3ක් එනවා. දෙවරක් දෙක 4යි 3යි 7යි 7 බෙදීම දෙකක් එන්න එපේ. එතකොට මෙයාගේ කොච්චර ස්කන්ධයක්ද දහනය කරලා තියෙන්නේ? 0.03ක් නේ. එතකොට දැන් කල්පනා කරන්න ඕනේ 0.03යි ග්‍රෑම් කියන්නේ C2H6 වල ස්කන්ධය. මෙයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදුවොත් මේක 30න්නේ 30න් බෙදුවොත් අපිට එනවා මවුල එක වැඩි කිරීම 10^3යි කියලානේ. ඒතර C2H6 වල මෞලික ස්කන්ධය 30ක් වෙනවා. ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදුවා මවුල ගාන එනවා. ඒතර දැන් ඔයාලට තේරෙනවා C2H6 වල මවුල ගාන අපිට ආවා එක වැඩි කිරීම 10^3යි කියලානේ. C2H6 වල මවුල ගාන ඇවිල්ලා තියෙනවා එක වැඩි කිරීම 10^3යි කියලා. එතකොට දැන් ඒකෙන් පිටවෙච්ච තාප ප්‍රමාණය කීයද? 1.538යිනේ. ඒ කියන්නේ අපිට තේරෙනව නේද? එක වැඩි කිරීම 10^3යි මවුල වලින් නේද එහෙනම් ඔය කියන විදිහට 1.538 කිලෝ ජූල් කියන එක මුදා හැරලා තියෙන්නේ. මේක පැහැදිලිද? එහෙනම් මවුල එකකින් මුදා හරින තාප ප්‍රමාණය කොච්චරද කියලානේ බලන්න ඕනේ. එන්තැල්පිය දහන එන්තැල්පිය කියන්නේ මවුල එකකට බලන එකනේ. ඒතර 1.538 8 කිලෝ ජූල් කියන එක ඔයා බෙදනවා එක වැඩි කිරීම 10^3න් නේ. ඒ කියන්නේ වැඩි වෙනවනේ 10^3ට ගියාම. එතකොට වාට එනවා 1538 කිලෝ ජූල් මවුලයට කියලා. ඍණ. එහෙනම් දැන් ඔන්න මෙයාගේ ඔන්න දහන එන්තැල්පිය හොයාගත්තා. ඍණ 1538 කිලෝ ජූල් මවුලයට කියලා. හරි නේද? ඔය විදියටම C3H8 කියන එක්කෙනාගෙත් මුදාහැරෙන තාප ප්‍රමාණය දීලා තියෙනවා. ඒකෙත් අපිට පුළුවන් මුලින්ම දහන එන්තැල්පිය නිවැරදිව ගණනය කරන්න. අපි ඒකත් බලමු. දැන් ඔන්න C2H6 වල දහන එන්තැල්පිය ඔයාලට මතකයි ඍණ 1538ක් එනවා කියලා. හරි නේද? ඒක මතක තියාගන්න මේ 1000න් වැඩි වෙන්න තියෙන්නේ. හරි. දැන් ওই විදිහෙන් බලමු අපි අනිත් එක්කෙනාගෙත්. ප්‍රොපේන් කියන්නේ C3H8 නේ. ප්‍රොපේන් දහණය වෙනවා කියන්නේ යාගේ දහන සමීකරණ එකකට ලියන්න. දැන් ඔයාලට දහන සමීකරණ ලියන විදිහ මතක ඇති කියලා හිතනවා. කාබන් ඩයොක්සයිඩ් එනවා කාබන් ඩයොක්සයිඩ් 3ක්. ජලය හැදෙන්න ඕනේ H2O 4ක් හැදෙන්න ඕන. ඒතර 3 2 6 10යිනේ 5ක් දැම්මනම් හරි. ඒතර මෙතනදී මුදාහරණ ශක්තිය එංගොල්ලෝ දීලා දෙන 2.199 කියලා දීලා තින්නේ 0.044. අය මුලින්ම යාගේ මවුල ගාන ගමු. ස්කන්ධය 0.044 මෞලික ස්කන්ධය කීයද? කාබන් වල 12 සරක් 3 36 8යි 44 තමයි එතනත් එන්නේ නේ. ඒතර ග්‍රෑම් මවුලයට. ඒතර එතනත් මවුල ගාන කීයද එන්නේ? එක වැඩි කිරීම 10^3ක්ම තමයි මවුල එන්නේ. එතකොට එහෙනම් එක වැඩි කිරීම 10^3යි මවුල වලින් තමයි 2.199 කියන තාප ප්‍රමාණය මුදා හරින්නේ. එහෙනම් මවුල එකකින් මුදා හැරෙන තාප ප්‍රමාණය වෙන්නේ 2.199 කිලෝ ජූල් බෙදන්න එක වැඩි කිරීම 10^3න්. එතකොට එනවා 2199 කිලෝ ජූල් කියලා. ඒතර මෙතන ඉඳන් අපිට තාප ප්‍රමාණය එනවා 2199යි කිලෝ ජූල් මවුලයට කියලා. ඍණාගයක් දාන්න ඕනේ. මොකද මුදා හරිනවනේ තාපය. එතකොට ඍණ කලින් එකනත් එහෙමයි මේ මුදා හරිනවනේ. එහෙනම් තාපය අපි ගන්න ඍණ 1538යි කියලා ගන්න ඕනේ කිලෝ ජූල් මවුලයට. මොකද කිලෝ ජූල් දෙන්නේ මේ එක වැඩි කිරීම 10^3 මවුල ප්‍රමාණයකටනේ. නේද? එක් මවුල එකකටනේ ගන්නෙ. මෙයත් එහෙමනේ 2199 කිලෝ ජූල් මවුලයට කියලා ගන්න ඕනේ. මොකද මෙයා මවුල එකකට අපි හෙව්වද. දැන් මං හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා මවුල එකකට හෙව්වා කියන්නේ මොකද්ද කියලා. හරි නේද? right. දැන් ඔන්න ඒ ටික හරි. දැන් අපි යමු අපි කොහොමද මේ ගාන ගැටලුවක් විදිහට විසඳන්නේ කියන එක දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලමු. දැන් ළමයි දැන් එතකොට තේරුම් ගන්න ඕනේ. හරි දැන් කොහොමද තියෙන්නේ? දැන් මම චුට්ටක් මේකට හේස් සයිකල් එකක් අඳින විදිය පොඩ්ඩක් අපි දැන් කතා කරමු. කොහොමද හේස් සයිකල් එකක් අඳින්නේ කියලා. හරි. දැන් ඔන්න අපි මුලින්ම මම පළවෙනි එක්කෙනාට හේස් සයිකල් එක අඳිනවා. C2H6 වලට හොඳට බලන්න. C2H6 කියන එක තමයි මම අඳිනවා චූටියට C2H6 කියන එක්කෙනා ඉන්නවා. හරි. මෙයා O2ත් එක්ක දහණය වුණාම හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් 2යි තව හැදෙනවා 3යි H2O. ලික්විඩ් නේ හැදෙන්නේ ලික්විඩ් නේ. මොකද සම්මත අවස්ථාව ද්‍රවනේ. එතකොට අපිට එනවා දෙවරක් දෙක 4යි 3යි 7 ඔක්සිජන් එනවා 7 බෙදීම දෙකක් නේ. හරි. මම මේ යටින් දාගන්නවා
මට මේ දීලා තියෙන වායුමය පරමාණුනේ ළමයි මේ වායුමය පරමාණුනේ දීලා තියෙන යටට වායුමය පරමාණු නිසා මම යටින් ලියාගෙන වායුමය පරමාණු ටික මොනවාද හයිඩ්‍රජන් ගෑස් ඔක්සිජන් ගෑස් තව මොනවාද මට ඕනේ තව ඕනේ කාබන් ගෑස් ඔය ටික යටින් ලියා ගන්නවා හොඳට බලන්න right හරි දැන් බලන්න දැන් මොකද වෙන්න ඕනේ හයිඩ්‍රජන් කොච්චරක් ඕනේද හයිඩ්‍රජන් උඩරින් වශයෙන් තියෙන 6ක් නේ 6ක් දාගත්තා ඔක්සිජන් ඕනේ 7ක් කාබන් උඩරින් වශයෙන් ඕනේ 2ක් හරිනේ ටික ඒ ටික ඔන්න දාගත්තා දැන් පොඩ්ඩක් දත්තත් එක්ක බලමු දත්තත් එක්ක බැලුවම අපිට පේනවා O2 දෙක sorry කාබන් ඩයොක්සයිඩ් කියන එක කාබන් ධන 2 O වලට කැඩෙන එක මේ බලන්න මෙන්න කාබන් ඩයොක්සයිඩ් තියෙනවා මේක හැබැයි දෙකෙන් වැඩි වෙන්න ඕන නේ මෙතන දෙකක් තියෙනවා අපිට. ඒතර මෙතනින් කාබන් දෙකකුයි ඔක්සිජන් හතරකුයි නේ හැදෙන්න ඕනේ. බලන්න කාබන් දෙක හැදෙනවා ඔක්සිජන් මෙතනින් හතරක් හැදෙනවා. ඒතර තව ඔක්සිජන් 3ක් වෙනම හැදෙන්න ඕනේ. දැන් මෙතන මේ වැඩේට අපිට අවශ්‍ය වෙන්නේ කාබන් දෙකක් හැදෙනවා මේ 7න් අපිට 4ක් හැදෙනවා. හරි ඒකට යන තාපය 1607යි කියලා දීලා තියෙනවා 1607 වැඩි කිරීම 2 කියලා ගන්න වෙන්නේ මොකද මේ සමීකරණය අපි දෙකෙන් වැඩි කරා. හරිනේ 1607 වැඩි කිරීම 2 මම හිතන එක තේරෙන්නේ නැති කියලා. හරි right. ඒතර ඒ සමීකරණේ හරි ඈ. ඊළඟට ළමයි ඒතර ඒක හරි. ඒතර ඒක පාවිච්චි කරලා ඉවරනේ දැන් නේද? ඒ සමීකරණේ පාවිච්චි කරලා ඉවරයි. මම එක කපන්න එක ඉවරනේ දැන් පාවිච්චි කරලා ඔන්න ඒක පාවිච්චි කරා. ඊළඟට ජලයේ සමීකරණයට යමු. ජලයේ සමීකරණයට ගියාම ළමයි දැන් ජලයේ සමීකරණය බලපු ගමන් අපිට පේන දේ තමයි ජලයේ සමීකරණේ ජලය ලික්විඩ් කියන එක නා මුලින්ම ජලය ගෑස් වලට හර වෙන්න ඕනනේ. මේ බලන්න ජලයේ මෙතන තියෙන ලික්විඩ් නේ. අපි දන්නවා බන්ධන විඝටනය ලියන්න නම් මුලින්ම ජලය ලික්විඩ් එක ජලය ගෑස් වලට හැරෙන්න ඕනනේ. ලික්විඩ් ගෑස් කරන් ඉන්න එපා ඊට පස්සේනේ බන්ධන විඝටනය ලියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ලික්විඩ් එක ගෑස් කරගන්න වෙනම ධන 40ක තාප ප්‍රමාණයක් මුදා හැරෙනවා. මේක වාෂ්පීකරණ එන්තැල්පිය. හැබැයි දැන් මෙතන ඉස්සරහා 3 තියෙනවා. එහෙනම් මෙතනත් 3ක් වෙනවා. එතකොට 40 ඒවා 3ක් එන්න ඕනනේ. එතකොට මෙතන එන්නේ 40 වැඩි කිරීම 3 කියන අගේ එන්නේ. එතකොට 120ක් එතන එනවා. 40 ඒවා 3ක්. මොකද ජලය එකක් ජලය ගෑස් බවට පත් වෙන්න අදාළ එන්තැල්පිය 40යි. ඒතර ඒ වගේ 3ක්. ඊට පස්සේ ඔයාලට තේරෙනවා ජලය ගෑස් එක 2H O වලට කැඩෙන එක. මේ ජලය ගෑස් එකක් H2යි Oට කැඩෙන එකට 971ක් යනවා. දැන් ජලය මෙතන 3ක් තියෙනවානේ. ජලය 3ක් තියෙනවානේ. ඒතකොට ජලය 3ක් නම් හයිඩ්‍රජන් 6ක් එක්ක ඔක්සිජන් 3ක් වෙන්න ඕන නේද? බලන්න ඉතුරු ඔක්සිජන් 3 දැන් හැදෙනවා. ඇයි මේ කලින් අර ඔක්සිජන් 7න් 4ක් හැදුනානේ. මෙතන 3යි මෙන්න මේ 6යි දැන් හැදෙනවානේ. දැක්කද ගානට හැදෙන විදිය? ඒතකොට ඒකට අදාළ ශක්තිය වෙන්නේ 971 971 වැඩි කරන්න ඕනේ කීයෙන්ද 3ෙන්. ඇයි 3ෙන් වැඩි කරන්නේ? ඇයි මේ දීලා තියෙන සමීකරණේ ජලය එකකටනේ දීලා තියෙන ළමයි. ජලය එකක්ට තියෙන්නේ මට ජලයේ සමීකරණේ 3ෙන් වැඩි කරා මොකද ජලය 3ක් තියෙන නිසා. හරි නේද? එතකොට 971 වැඩි කිරීම 3 තමයි එතකොට මට එන්නේ එතනට. හරිනේ? හරි. ඔන්න මේ පැත්තේ වැඩ ටික ඔන්න මම ඉවර කරගත්තා. මම හිතනවා දැන් තේරෙන්නේ නැති කියලා. ඒක හිමීට ආයි පාරක් බලන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් සුළු කිරීම කොහොමද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් එක මුලින්ම කෙලිම මම කඩාගත්ත මට සමීකරණ දීලා තියෙන නිසා ජලය වාෂ්පීකරණයත් පාවිච්චි කරා ජලය විඝටනයත් පාවිච්චි කරා මේ දෙකම පාවිච්චි කරලා ඉවරයි. දැන් මේ පැත්තෙන් ගත්තම ඔයාලට පේනවා දැන් මෙන්න මේක සහ මෙන්න මේක මේ තව දෙන්නෙක් ඉන්නවා මෙතනනේ හොඳට බලන්න. දැන් දහන එන්තැල්පිය අපි දැන් හෙව්වා නේද ළමයි? දහන එන්තැල්පිය අපි දැන් හෙව්වනේ මෙන්න මෙතෙන්ට එන්න ඕනාගේ අපි දැන් හෙව්වානේ කීයද ඒක? ඒකනේ ඍණ 1538යි කියලා හොයාගත්තේ මතකයිනේ. එයා මවුල් එකකට අපි හෙව්වනේ ඍණ 1538යි කියලා. එතකොට එයා ඇවිල්ලා ඍණ 1538 එතෙන්ට එනවා. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මෙන්න මෙතන තත්ත්වය කොයි වගේද කියලා බලන්න C2H6 වල. ළමයි C2H6 කියන්නේ මෙහෙම එක්කෙනෙක් නේද හොඳට බලන්න. C2H6 කියන්නේ මෙන්න මේ වගේ එක්කෙනෙක් නේ. හොඳට බැලුවොත් ඔයාලට ඒක පේනවනේ C2H6 කියන්නේ ඔය වගේ එක්කෙනෙක් නේ. එතකොට ඒකේ CC බන්ධනය CC බන්ධන මෙතන CC බන්ධනයි CH බන්ධනයි ගැන අපි අහන්නේ. හරි අපි දන්නේ නැහැ CC බන්ධනය අගය. CC බන්ධනයට අපි ගමු. මෙන්න මේ CC බන්ධනයට අපි X කියලා ගමුකෝ. CH බන්ධනයට Y කියලා ගමුකෝ. එතකොට CC බන්ධනයේ කැඩෙනකොට CC බන්ධනයේ කැඩෙන X ශක්තියක් ඕනේ. CH බන්ධන තියෙනවා 6ක් තියෙනවා නේද? මෙතන මෙහෙම 6ක් තියෙනවානේ.
එතකොට එනවා CH බන්ධන 6ක් නේ. එහෙනම් මෙන්න මෙතන ශක්තිය වෙන්නේ x ධන 6යි y නේද? හොඳට බලන්න. එයා එන්නේ x ධන 6යි y නේද? මොකද මෙතන CC බන්ධනයේ කැඩෙනකොට ශක්තිය x කියලා ගන්නවා. CH බන්ධනයේ කැඩෙනකොට ශක්තිය y කියලා ගන්නවා. ඒතර මෙයා y කියලා ගත්තොත් මෙයා මෙතන y, මෙයා y, මෙයා y, මෙයා y, මෙයා y, මෙයා y 6ක් 6යි y එනවා. හරිනේ? ඒතර එතන ඔන්න ශක්තිය x ධන 6යි y කියලා ගමු. එතකොට x ධන 6යි y හරි. මෙතන බලන්න මෙතන ඔක්සිජන් තියෙනවා ළමයි O2 ගෑස් දෙකයිෝ ගෑස් වෙන එකේ අගය තමයි අපිට දීලා තියෙන්නේ 498යි කියලා. හැබැයි මෙතන ඉස්සරහා 7 බෙදීම දෙකක් තියෙන නිසා මේ සමීකරණය 7 බෙදීම දෙකෙන් වැඩි කරන්න වෙනවා. එතකොට ඔක්සිජන් 7ක් එනවනේ. ඒතර ඔක්සිජන් 7ක් එනවනේ ගන්නට. එහෙනම් 498 මෙතන වැඩි කරන්න ඕනි 7 බෙදීම දෙකෙන් නේ. 7 බෙදීම දෙකෙන් වැඩි කරන්න ඕන. හරි. ඔන්න දැන් තමයි හේස් සමීකරණය ඔයාට ලැබෙන්නේ. දැන් ඔන්න හේස් සමීකරණය ලැබෙනවා. දැන් හරියට වරද්ද ගන්න නැතුව හේස් සමීකරණය දාගත්තම අපිට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. බලමු අපි සමීකරණේ හැදෙන විදිය. මේ බලන්න x ධන 6යි y කියන එක ඔන්න හේස් නියමයේ දැම්මම x ධන 6යි y කියන එක මේ පැත්තට එනවා. තව එනවා 498 කියන එක වැඩි කරන්න ඕනේ 7 බෙදීම දෙකෙන්. ඒ දෙක සමාන වෙනව නේද? එහා පැත්තෙන් යනවා ඍණ 1538ක්. තව එනවා 40 ඒවා 3ක් කියන්නේ ධන 120ක්. 1607 ඒවා දෙකකුත් එනවා. තව එනවා 971 ඒවා 3ක් නේද? හරි නේද? ඔය ටික තමයි තියෙන්නේ නේ. 1607 වැඩි කිරීම දෙක තියෙනවා. 43 ගත්තා. 971 ඒවා 3 ගත්තා. ඍණ 1500. ඔන්න ඕක සුළු කරලා ගන්න x ධන 6යි y ට මුලින්ම උත්තරයක් හරියට ගන්නකො x ධන 6යි y කීයද කියලා සමීකරණයක් ගන්න. දැන් අපි ඔක පොඩ්ඩක් හදාගමු සුළු කරලා x ධන 6යි y කියන්නේ කීයද? අපිට අර පැත්තෙන් එනවා 971 වැඩි කිරීම 3කුයි 1607 වැඩි කිරීම 2කුයි 120කුයි එනවා. ඒකෙන් අඩු වෙනවා 1538ක්. එතකොට එනවා 4709ක් මේ පැත්තට එන්න ඕනි. අර පැත්තෙන් එන්න අඩු වෙන්න ඕනේ මෙන්න මේ කොටස 498. වැඩි කිරීම 7 බෙදීම 2යි කියන්නේ 3.5ක් නේ. 1743ක් එන්න ඕනේ මේ පැත්තට. එතකොට 4709න් අඩු වෙන්න ඕනේ 1743ක්. එතකොට එනවා ළමයි 2966ක් කියලා x ධන 6යි y. x ධන 6යි y 2966යි කියලා ඔන්න අගයක් එනවා. ඔන්න එක සමීකරණයක් අපි හදාගෙන ඉවරයි. දැන් හොඳට මතක තියාගන්න x ධන 6යි y කියලා ආවේ කීයද? 2966යි කිලෝ ජූල් කියලා ඔන්න අගයක් වාට ඇවිල්ලා තිනවා x ධන 6යි y ට. හරි නේද? ඒකට හේස් සයිකල් එක හොඳට දෙපාරක් බලන්න කොහොමද සමීකරණය ගත්තේ කියලා x ධන 6යි y සඳහා. x කියලා කියන්නේ cc තනි බන්ධනයේ අගය, ch තනි බන්ධනයේ අගයට මම ගත්තේ y කියලා. හරි නේද? right. දැන් ඔක පොඩ්ඩක් මතක තියාගන්න. හරි. දැන් ඔන්න අපි x ධන 6යි y ට ඔන්න අගය අරගෙන තිබුණේ x ධන 6යි y කීයද? 2966යි. ඒක තමයි අපිට ලැබිච්ච පිළිතුර. x ධන 6යි y ට ලැබිච්ච පිළිතුර 2966යි. ඊළඟට අපි යමු දැන් ඔන්න ඊළඟ කතාව. දැන් ඒ වගේම තව එකක් හදා ගන්න වෙනවා නේද? අපිට CH බන්ධනයේ විසඳන්න C3H8නේ දැන් ඊළඟට දීලා තියෙන්නේ අපිට ආයි. අපි දැන් යාගෙනත් බලමු. හරි. right. C3H8 දහන සමීකරණය දැන් බලමු. C3H8 දහන සමීකරණය ගන්න ඉතින් කලින් විදියටම තමයි C3H8 ගෑස් මුලින්ම දහන සමීකරණය ලියමුකෝ. O2 ගෑස් එක්ක 3යි CO2 ගෑස් එක්ක හැදෙනවා 4යි H2O ලික්විඩ් කියලා නේද?
4යි H2O ලික්විඩ් කෙලයක් හැදෙනවනේ. හරි නේද? ඒතර 3 අරක් 2 6යි 4යි 10යි. ඒතර 10ක් නම් 5ක් දාන්න බෑ නේද? ඒතර ඒක හරි. දැන් අපිට පේනවා මෙතනත් අර ජලය 4ට වාෂ්පීකරණය ලියාගත්තොත් මේක ගෑස් කියලා ලියා ගන්න. ඒතර ලික්විඩ් එක ජලය ලික්විඩ් ජලය ගෑස් කරන්න 40ක් යනවා. ඒතර 40 ඒවා මෙතන 4ක් යනවානේ. 40 ඒවා 4ක් කියන්නේ එතනම 160ක් කිලෝ ජූල් ඇවිල්ලා තියෙනවා. 160ක් එනවනේ කිලෝ ජූල් වලින් 160යි. හරි. රයිට් 160ක් ඔන්න ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව දැන් මේක වාෂ්පීකරණය කරලානේ මම ගන්න හදන්නේ. වාෂ්පීකරණය ගන්න හදන්නේ. හොඳේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් තුනත් මෙතනට ගමුකෝ. අපි මෙතනින් ලියා ගමු කාබන් ඩයොක්සයිඩ් 3යි ගෑසුත් මම මෙතනින් ලියා ගන්නම්. හරි. මෙතන මේකමයි ලියාගත්තේ. ඒතර එන්තල්පියක් නැහැ නේද එතන? හරි. දැන් ඒතර මේ පැත්තට ගත්තොත් කාබන් වායුමය පරමාණු කලින් chart එකම තමයි කාබන් 3යි. මෙතන හයිඩ්‍රජන් ගෑස් කීයක් ඕනේද? හයිඩ්‍රජන් ගෑස් ඕන වෙනවා ළමයි 8ක් නේ 8ක් එපැයි. ඔක්සිජන් කොච්චරක් ඕන වෙනවද? ඔක්සිජන් ගෑස් ඕන වෙනවා මෙතන ඔක්සිජන් ඔයාට ඕන වෙන්නේ 5 දෙකෙන් 10ක් ඕන වෙනවානේ. ඔක්සිජන් ගෑස් ඕන වෙනවා 10ක්. ඔක්සිජන් ගෑස් 10ක් ඕන වෙනවා. හරි. දැන් බලන්න කාබන් ඩයොක්සයිඩ් එකක් කාබන් එකක් ඔක්සිජන් දෙකකට කැඩෙන්නේ 1607යි. කාබන් ඩයොක්සයිඩ් 3ක් තියෙනවා මෙතනනේ. කාබන් ඩයොක්සයිඩ් 3ක් තියෙනවා මෙතන. එතකොට කීයද එන්නේ? එතකොට එනවා අපිට 1607 ඒවා කොච්චරක් ඕනද මෙතන? 1607 ඒවා මෙතන 3ක් ඕනනේ. ඒ කාබන් ඩයොක්සයිඩ් 3ක් කඩා ගන්න එපා ළමයි. හරි. ජලය එක්කෙනෙක් කඩා ගන්න 971 ඒ වගේ 4ක්. ඒතර 971 ඒවා 4ක් ඕනනේ. 971 ඒවා 4ක් ඕන. ඒතර ඒ ටික හරි ඈ. මේ පැත්තෙන් ගත්තොත් C3H8 කඩන විදිය බලන්න කාබන් 3ක් තියෙනවා හයිඩ්‍රජන් 8ක් තියෙනවානේ. හයිඩ්‍රජන් 8ක් තියෙනවා. බලන්න හොඳට. ඒතර මෙතන කොහොමද බන්ධන විඝටනය එන්නේ? දැන් මෙතන අපි කලින් ගත්තේ CC බන්ධන X කියලා ළමයි. ඒතර මෙයා X කියලා ගත්තොත් මෙයත් X එනවා. මෙයා Y, මෙයා Y, මෙයත් Y. ඒතර කීයද එන්නේ? 2යි X එනවා. 2යි X එනවා. Y එනවා 1යි 2යි 3යි 4යි 5යි 8ක් නේ. 2යි X ධන 8යි Y කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. 2යි X ධන 8යි Y කියලා තමයි අපිට ගන්න වෙන්නේ මෙතන. මෙයාගේ C3H8 එකට ගන්න වෙනවා 2යි X ධන 8යි Y කියලා ගන්න වෙනවා. හරි? 2යි X ධන 8යි Y. හරිද? 2යි X ධන 8යි Y. හරි. මේ පැත්තෙන් කෙලීම ඔක්සිජන් ගත්තොත් O2 2යි O වෙන එක 498ක් ඒක 5න් වැඩි වෙලා තියෙන්නේ. එතකොට 498 වැඩි කිරීම කීයද? 5ක් එන්න ඕනේ. 498 වැඩි කිරීම 5. දැන් ඔන්න මෙයාගේ අගේ අපි කලින් හෙව්වා කීයද? 2199 කියලා ගන්න ඕනේ. ඔයාලට මතක ඇති ඒක ඍණාගයක්. නේද? ඒක ඍණාගයක් කියලා ඔයාලට මතක ඇති. හරි නේද? දැන් ඔන්න ඔයාට පුළුවන් ආයි සමීකරණයක් හදාගන්න VGA සමීකරණයක් කේස් සයිකල් එකට. කොහොමද ඒක හැදෙන්නේ? බලන්න හැදෙන විදිය ඍණ වලින් ගත්තොත් ඍණ 2199 ධන 160 හොඳට බලන්න මේ අතර දිගේ යන්නේ 160 ආයි එනවා 971 ඒවා 4 971 ඒවා කීයක්ද 4ක් එනවා. තව එනවා මොනවාද 1607 ඒවා 3ක් 1607 ඒවා කීයක්ද 3ක් නේ 1607 ඒවා 3ක් සමාන වෙනවා අර පැත්තෙන් කීයටද 2යි x ධන 8යි y ධන 498 වැඩි කිරීම 5ට හරිනේ ඔන්න ඕක සුළු කළා 2යි x ධන 8යි y ට උත්තරයක් ගන්න.
2x ධන 8y ට ඔන්න පිළිතුරක් හොයා ගන්න ඕනේ හරියට. 2x ධන 8y කියන්නේ කීයද කියලා. එකත් සුළු කරලා බලමු. මේ පැත්තෙන් ගියොත් එනවා 160ක් ධන 971 ඒවා 4ක් එනවා. 1607 ඒවා 3ක් එනවා. එතකොට එනවා අගයක්. ඒකෙන් අඩු වෙන්න ඕනේ 2199ක්. එතකොට එනවා 6666ක් මේ පැත්තට. හරි නේද? 2199යි 971 ඒවා 4යි හරි. අර පැත්තෙන් එන්න ඕනේ මෙන්න මේ කොටස් දෙක එන්න ඕනේ. නෑ සෝරි 498 අඩු කිරීම 5ක් එන්න ආනවනම් හරිනේ. මේක අනිත් පැත්තට යන්න ඕනේ 498 ඒවා 5ක්. අර 498 ඒවා 5ක් කියලා කියන්නේ 2490යිනේ. අර 2490ක් අඩු කරා නම් හරි. 2490ක් අඩු කරන්න ඕනේ. එතකොට 4176ක් එනවා. 4176යි එන්නේ. එතකොට 2x ධන 8y සමානයි කියලා එන්නේ අපිට 4176. හරි නේද? 2x ධන 2x ධන 8y කියලා අපිට එන්නේ 4176 කියන එක තමයි අපිට එන්නේ. හරිනේ? right. දැන් ඔයා චුට්ටක් මතක් කරගන්න අපේ කලින් සමගාමී සමීකරණය මේකට. කලින් සමගාමී සමීකරණයත් එක්ක තමයි දැන් විසඳ ගන්න වෙන්නේ. කලින් සමගාමී සමීකරණයත් එක්ක චුට්ටක් විසඳ ගැනීම දැන් කරමු. 4176 නේ අපිට ආවේ. හරි. දැන් අපිට පළවෙනි සමීකරණය ආවේ ළමයි 2x ධන 8y නේද? sorry 2x ධන 6y නේ. sorry 2x ධන 6y තමයි අපිට මුල සමීකරණය ආවේ. දෙකයි x ධන 6y කියන සමීකරණයෙන් අපිට ආවා කීයද ආවේ 2966ක් නේ. 2966යි කියලා පළවෙනි සමීකරණය. 6y. ඊළඟ සමීකරණය අපිට ආවේ 2x x ධන sorry පළවෙනි එක ආවේ x ධන 6y නේද? sorry පළවෙනි එක ආවේ x ධන 6y ආවේනේ. දෙවෙනි සමීකරණයේදී c3 නේ තිබ්බනේ. c3ට ආවා 2x ධන 8y කියලා ආවා 4176ක්. ඔය සමීකරණ දෙක ඔන්න සමගාමීව විසඳන්න දැන් යන්නේ. xy කියන එක න හරිනේ. දැන් මේ x කියලා ගත්තේ cc බන්ධනයේනේ. ch බන්ධනයේනේ y කියලා ගත්තේ. ඔන්න ඕක විසඳන්න තියෙන සමගාමීව. මට පුළුවන් පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරන්නනේ. පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරලා පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරලා අඩු කරා නම් හරිනේ මේ සමීකරණය. පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරාම කීය දෙන්නේ? එතකොට එනවා 2x 2x ධන 12y නේ. 12y සමාන වෙනවා 2966 කියන එක දෙකෙන් වැඩි කරන්න ඕනේ. 2966 දෙකෙන් වැඩි කරාම එනවා 5932ක්. 5932ක් එනවනේ. 5932ක්. පහළ සමීකරණයේ එන්නේ 2x ධන 8y සමාන වෙනවා 4176ට. ඔය දෙක සමගාමීව විසඳුවම දැන් පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරාම එනවා 4y එනවනේ. මොකද 2x කැපෙනවා ළමයි. ඒතර 5932න් 4176ක් අඩු කරන්න තියෙන්නේ. 4176ක් අඩු කරාම එනවා 1756යි කියලා අපිට එන්නේ. 1756 කියලා අපිට එනවා.
1756ත් 4න් බෙදුවම අපිට එනවා y වල අගය බෙදීම 4න් අපිට 439යි කියලා එනවා. 439යි කියලා අපිට එනවා. 439 කියලා කියන්නේ කවුද? 439 කියලා මේ දින උත්තරේ දීලානේ තියෙන්නේ ඒගොල්ලෝ. CH බන්ධනය නේද? අපිට 439 කියලා ගත්තේ y නේ. y 439 එනවා. දැන් ඕක x ට ආදේශ කරාම පළවෙනි සමීකරණයට හෝ කැමති සමීකරණයට ආදේශ කළ x හොයන්න පුළුවන්. ඒතර x ධන 6යි y කියන්නේ 2966යි නේ. එහෙනම් x කියන්නේ එහෙමනම් එතන මම ගන්න 2966 තිබුණේ නේද? 2966 තිබුණා. 2966න් අඩු කරනවා 6යි y. 6යි y. y වෙනුවට අපි දාන්නේ කීයද? y දැන් අපි හෙව්වනේ 439ක් ආදේශ කරන්න තියෙන්නේ. 439 ආදේශ කරාම ඔන්න x එනවා අපිට 2966න් අඩු කරන්න ඕනේ 439 වැඩි කිරීම 6ක්. ගානට අපිට 332 කියන පිළිතුර ලැබෙනවා. හරි 332 කියන පිළිතුර ලැබෙනවා. 332 කියන පිළිතුර ලැබෙනවා. හරි. රයිට්. එතකොට අපිට හම්බ වෙනවා කින්න කිලෝ ජූල් මවුලයට වලින් 332යි කියන උත්තරේ. හරි නේද ළමයි? ඔන්න දැන් අපි මේ ගණන් අංක 6 වෙනකන් තමයි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරලා අවසන් කළේ.